Hello friends. අද ෂෝට් වීඩියෝ එකෙන් මට ඔයාලට කියන්න ඕන උනේ ප්‍රධාන කරුණු දෙකක් ගැන. විශේෂයෙන්ම මැදි වී පසු වන අයට ආහාර ගැනීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි fruits and vegetables. මේ දෙක ගන්නවා කියලා සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න බෑ. හේතුව තමයි fruits and vegetable වලින් විශාල වශයෙන් කාබෝහයිඩ්‍රේට් ඇඟට ලැබෙනවා. ඒ තුලින් පසුකාලීනව විශාල වශයෙන් ඩයබටික් කියන රෝගී තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම බලන්න ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන් ගන්නවද කියන එක. මගේ දෙවෙනි කාරණාව තමයි exercises කරනකොට විශේෂයෙන්ම ඇඟට ලැබෙන්නේ ඒක වෙනම මේ ඇක්ෂන් එකක් ශරීරයේ සිද්ධ වෙන්නේ. නමුත් ගොඩක් අය හිතනවා මම ගෙදර වැඩ කරනවා ඒ නිසා මට එක්සර්සයිස් අවශ්‍ය නැහැ. මේ දෙක අතර තියෙන්නේ ඊටාම පරස්පර ක්‍රියාවලියක්. ඒ නිසා මම ගෙදර වැඩ කරනවා කියලා එක්සර්සයිස් එහෙම නැත්නම් ව්‍යායාම වලින් වැළකී ඉඳලා ඔයාලගේ ශරීරයට සෞඛ්‍යමත් ජීවිතයක් ලබා ගන්න බෑ. ඒ නිසා විශේෂයෙන් මේ දේ තමයි මේ කරුණු දෙක පිළිබඳව විශේෂයෙන්ම මැදි වී පසු වන අය සැලකිලිමත් වෙන්න ඕන.